අයිබෝන් මචංලා මම මේ වීඩියෝ කරන්න හිතුවේ මේ වෙනකොට කපිල චන්ද්‍රසේන මහත්තයා මැරිලා ඉවරයි එක්ක මරලා ඉවරයි සමාජ එක එක විදිහට කියන විපක්ෂය ආණ්ඩුවට කියනවා සහ ආණ්ඩුවේ තාම එහෙම චෝදනාවක් කරන්න මොකද ආණ්ඩුවට තාම ඒකේ සම්පූර්ණ වගකීම තියෙන නිසා ඇත්තටම ආණ්ඩුව මේ නඩුව ඇදලා ගත්තෙම ඒගොල්ලෝ කලින් දුන්න පොරොන්දු අපිට මතකයි ජනාධිපතිතුමා වේදිකාවල නැගලා කපිල චන්ද්‍රසේන ගැන ලොකු දේවල් කියලා තිබුණා යා බස් කරන් දිනුව සහ මේ වෙනකොටත් කපිල චන්ද්‍රසේන මැරුණා කියන එක යාගින් තොරතුරු ගන්න පුළුවන් දේවල් වෙන්න පුළුවන් හැබැයි මේ වෙනකොට එයා ඔක කරා කියලා ඔප්පු වෙලා ඉවරයි එංගලන්ත අධිකරණයේ මෙයාට විරුද්ධව කටයුතු කරලා තියෙනවා සහ මෙයා පිළිගෙන තියෙනවා එයා බස් ගණන් කරපු ආයතනයක් පිළිගෙන තියෙනවා ඒ කියන්නේ කපිල චන්ද්‍රසේනට මේ අමුතුවෙන් එයාට නඩු ෆයිල් කරන්න දෙයක් නැහැ එයා ෆයිල් වෙලා ඉවරයි මේ වෙනකොට හැබැයි මේක එක්ක වටේ තියෙන ජාලය අල්ලගන්න එක තමයි ඊළඟ කේස් එක උනේ එතෙන්දී ඒ ජාලේ ඇතුලේ දැන් මෙයා කියන්න ඕන සෑහෙන ටිකක් කියලා ඉවරනේ මේ වෙනකොට ප්‍රියංකර ජයරත්න ගැන කිව්වා ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමා නාමල්ට දීලා තියෙනවා කියලා කියවෙනවා සහ ශමේන්ද්‍ර රාජපක්ෂ කියන්නේ ශෂීන්ද්‍ර රාජපක්ෂගේ මල්ලි යා මේ වෙනකොට ඇමරිකාවේ ඉන්නේ කියලා තියෙනවා. ඉතින් මේ සෙට් එකට විරුද්ධව තියෙන. එතකොට මේගොල්ලෝ රටින් පැනලා ඉන්නෙත් එහෙම ඒ කියන්නේ කරදක් කරලා නැත්තම් ඒක වෙන්න පුළුවන්. එතකොට ඊළඟ තව සාක්ෂි දෙකක් ඉතුරු වෙලා තියෙනවා. මරුණු කපිල චන්ද්‍රසේනගේ බිරිඳ සහ නිමල් කියන පුද්ගලයා මේ දෙන්නම රටින් පැනලා ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. ඒ දෙන්නා කියනවා අපිට තර්ජනකෙත් තියෙනවා කියලා. ඉතින් ඒ තර්ජන තියෙනවා නම් කපිල චන්ද්‍රසේනකින් වෙන්න බෑ. මොකද කපිල චන්ද්‍රසේනට තර්ජනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් මේකේ ඉන්න අනිත් පාර්ශවය තමයි රාජපක්ෂ පාර්ශවය. සහ එහෙම නැත්තම් ප්‍රියංකර ජයරත්න. ඉතින් මෙන්න මේ අයගෙන් තමයි තර්ජන වෙන්න ඕන. අපේ නම කියන්න එපා කියන එකනේ. ඒක තමයි සහ එහෙම තර්ජන වලට බය වෙන්න නම් එක්ක රජයෙන් තර්ජනය කරන්න රජය මේ ෆයිල් එක උඩට අදින්නේ නැහැ මේගොල්ලන්ට මේක වින් කරන්න ඕන මොකද මේගොල්ලෝ දේශපාලන පොරොන්දුවක් සහ මේකට හරියට මේ රට බංකොලොත් කරපු මොකද අද වෙනකම් ශ්‍රී ලංකන් එකට බිලියන ගාණක් අපේ ජනතාවගේ සල්ලි වියදම් වෙනවා ඒක හින්දා ඒකට උනේ මොනවද මේ සල්ලි ආපහු ගන්නෙ කොහොමද සහ දැන් මේ වෙනකොට මට හිතෙන්නේ මේ මෙයාගේ කපිල චන්ද්‍රසේනගේ දේපල අනිවාර්යෙන් තහනම් කරලා රජයට පවරා ගන්න ඕන බැංකු ගිණුම් සර්ච් කරන්න ඕන ලංකාව විතර නෙවෙයි මොකද මේ වෙනකොට බිරිඳ සෙපරේට් කියලා තියෙන කියන්නේ ඩිවෝස් වෙලා නැහැ සෙපරේට් ඒ කියන්නේ අයින් වෙලා ඉන්නේ හැබැයි ඇත්තම කතාව මේ ප්‍රශ්නේදී මේගොල්ලොන්ට හොඳම දේ තමයි එකට ඉන්නවා කිව්වොත් ඒගොල්ලොන්ටත් යම් වෙන බලපෑම වැඩි හින්දා අපි දැන් සෙපරේට් වෙලා ඉන්නේ සාමාන්‍ය එක ක්‍රමයක් ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ YouTube චරිතයක් ඉන්නවා එයාත් ඉන්නේ මෙහෙ වැඩ කරන්නේ වයිෆ් ළමයි ඕස්ට්‍රේලියාවේ බිස්නස් ගහන් ඉන්නවා එතකොට ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක අපිට පිළිගන්න බෑ. නමුත් ඒ දෙන්න දැන් කියනවා නම් ඒගොල්ලොන්ට තර්ජනයක් තියෙනවා කියලා ලංකාවේ පොලිසියට පුළුවන් එක ඒගොල්ලොන්ට ඇෂුරන්ස් එකක් දෙන්න අපි ඒගොල්ලොන්ට සම්පූර්ණ ආරක්ෂාව සපයනවා එන්න කියන්නේ. එහෙම නැත්නම් මේගොල්ලොන්ට පුළුවන් ඊට ගිහිල්ලා සාමාන්‍යයෙන් සාක්ෂියක් අරන් එන්න ඊට ගිහින් පැමිණිල්ල විභාග කරලා මොනවා හරි මම ඒක සුදුසු දන්නේ නමුත් වරෙන් තුනකුත් කළා තියෙන ඉඳ අත්තරංගුට ගන්න ඕන. නමුත් ඒ ආවත් නැතත් මේගොල්ලොන්ට රතු වරෙන් තිබුණා. අත්තරංගුට ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ සහ උන්ට එන්න අවස්ථාව දෙන එක තමයි හොඳම වැඩේ. හැබැයි බොහෝ විට කපිල චන්ද්‍රසේනගේ බිරිඳ ලංකාවට එන්න ඕන මෙයාගේ මිනිහ බාර ගන්න. ඊට පස්සේ අත්තරංගුට ගන්න පුළුවන්. ඉතින් මේක මෙතනින් වැඩේ කියලා කට්ටිය කියන්නේ ඒක කිසිසේත්ම වෙන්නේ නැහැ. හේතුව තමයි දැන් අපි බලමු මොනවද සාක්ෂි මේගොල්ලෝ ඉතුරු කරලා දැනට ගිහිල්ලා තියෙන්නේ. එතකොට කපිල චන්ද්‍රසේනගේ මේ ප්‍රශ්නේ ඇදෙන්න පළවෙනි හේතුව තමයි උසාවියට අපකාරව දෙන්නේ පුරවට ගෙනල්ලා දාපු එක. ඒ කියන්නේ තමන්ගේ ඥාතීන් වන දෙන්නෙක් සහ මුස්ලිම්. එතකොට මෙතන පැනගෙන පළවෙනි ප්‍රශ්නේ තමයි එක කපිල චන්ද්‍රසේන සමග දැන් ඥාතියෝ ගණදුණු කරේ නැත්නම් ඒ කියන්නේ පවුලේ කෙනෙක් නැත්නම් ඒක සිනාරියෝස් කීපයක් තියෙනවා කියන්නම්. එතකොට පළවෙනි දේ තමයි මෙයාව මේ අප දීලා එළියට අරන් මරණ එක පැත්තකින් කාගේ හරි කුමන්ත්‍රණයක්ද. එතකොට පොහොට්ටුවේ පැත්තෙන් කියවෙනවා මේ වෙනකොට ඒ කියන්නේ මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දැන්ට මේවා කරමින් අපිට ගොඩක් දේවල් කතා කරන්න බෑ. නමුත් අල්ලස් කොමිසමේ මේක ප්ලෑන් කරලා ඒගොල්ලෝද මේ සම්බන්ධතාවය හදලා දුන්නේ. ඉතින් අල්ලස් කොමිසම මේකට විරුද්ධ වෙන්න මෙයාව එළියට දෙන එකට නමුත් මෙයාට අප ලැබුණා. එතකොට මෙයාට මේ සම්බන්ධතාවය ඇති කරේ කවුද? එතකොට පළවෙනි දේ තමයි මෙයාත් එක්ක වැඩිපුරම ගණන් කරන්නේ ලෝයර්ස්ලා. එතකොට ඒ ලෝයර්ස්ලාද මෙයාලට සම්බන්ධතාවය දුන්නේ. දෙවෙනි එක මෙයාට ඥාතියෙක් පවුලේ කවුරුත් නැත්තම් මෙයාගේ මේ සල්ලි කොහෙන්ද මෙයාට සල්ලි ගෙව්වේ? මේක පිටිපස්සින් නම් හැන්ඩල් කරේ කවුද? දෙවෙනි එක. ඊට පස්සේ මෙයාට මේගොල්ලන්ට සල්ලි දුන්නේ කවුද? උසාවියට ආවේ කවුද? එතකොට මේ ඇප ගෙවන්න මැදිහත් උනේ කවුද? එතකොට ලක්ෂ 5ක ඇපයක් ගෙවන්න සහ ශරීර ඇප විදිහට තමයි ඉල්ලලා තිබුණේ. ඉතින් ඒ ටික කවුද දුන්නේ? ඊට පස්සේ ඒකට සල්ලි දුන්නේ කවුද? අර කියපු මිනිස්සු දෙන්න ගත්තා. යාලට යම් දෙන්නෙක් තුන් දෙනෙක් සම්බන්ධයි කියලා කියනවා. ඒ කියන්නේ අර උසාවියට අපකාරව සපයන ව්‍යාපාර කරන කීප දෙනෙක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ගත්තොත් ඒගොල්ලෝගෙන් තොරතුරක් ගන්න පුළුවන්. කවුද දුන්නේ කියන. සමහරවල් නොකිය ඉන්නත් පුළුවන්. මොකද ඒ දන්න මිනිස්සු හැම කෙනෙක්ම මිනිස්සු ගාවට එනවා. සමහරට එතනින් තොරතුරක් ගන්න බැරි වෙයි. ඊළඟ පාර්ශවයේ දැන් එතකොට මේක අපාරගෙන එහෙම පවදා අරවින්දලාගේ ගෙදර ගිහිල්ලා තියෙනවා කලින් දවසේ. එතකොට අරවින්දලා මේ ගැන දන්නේ නැද්ද? එතකොට අරවින්ද සිල්වලාගේ එතකොට ගෙදරට ආවේ කොහොමද කතා කරේ? ඒක එතකොට යාගේ දුරකථනය මේ වෙනකොට පොලිසිය සතුව තියෙන්නේ. එතකොට පොලිසිය මේකෙන් තොරතුරු හොයයි දුරකථන වාර්තාවලින් මෙයාට කවුද කතා කරේ? එතකොට ඒගොල්ලෝගේ ලෝයර්ස්ලා කියනවා මේගොල්ලොන්ට හෙට උදේ 10ට මෝසමක් ඉදිරිපත් කරන්න කලින් සාකච්ඡාවක් වුණා. ඒ සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. ඉතින් ඒ සාකච්ඡාව වුණාට පස්සේ මෙයා එකඟ වෙලා තියෙනවා. එතකොට මෙයාට එහෙම මේ සීදී විහානි කර ගැනීම අවශ්‍යතාවයක් තිබෙන්නේ නැහැ කියන එක කියන්නේ. එතකොට ඊළඟ ප්‍රශ්නේ ඒ කාලේ ඇතුළතදී ඒ ගෙදරට කවුරු හරි ඇතුළත් වුණාද? හොරෙන් හෝ යම් විදිහකින් ඇතුළත් වෙලා තියෙනවද? ඇතුළත් වුණාද? ඊළඟ ප්‍රශ්නේ තමයි මෙයා එතකොට අර ජිම් එක පටියකින් ඔළුව හිර කරගත්තා කියලා බෙල්ල හිර කරගෙන කියලා කියන්නේ. හැබැයි ඉස්සලා කිව්වා මේ දොර කෙල්ලුණාට මම හිතන්නේ දොර කෙල්ලෙන්න තරම් එහෙම හැකියාවක් තියෙද කියන එක බලන්න වෙනවා. සහ ඊළඟ එක තමයි පුටුවක දිගා වෙලා හිටියේ. එතකොට මේ කවුරු හරි මේ වැඩේ කරලා පුටුවට දාලා ගියාද? එතකොට මරලා එල්ලුවාද? එල්ලලා මැරුවද? එල්ලිලා මැරුණද කියන එක නීතියට අදාළ කාරණයක්.
එතකොට මෙතන සාක්ෂි ගන්න තව සාක්ෂි ඕන තරම් ඉතුරු වෙලා තියෙනවා. ඊට පස්සේ තව ජීවමාන සාක්ෂි තියෙනවා. මොකද කපිල චන්සේනගේ ගනුදෙනු ටික කරේ සම්පූර්ණ මෙයාගේ වයිෆ් ගේ කියනුවෙන්. එතකොට ඒවට දුන්න චෙක් අංක සහ මේ අතින් දුන්න ඒවා තමයි ඔප්පු කරගන්න බැරි. නමුත් අනිත් ඒවා තියෙනවා. ඉතින් ඒගොල්ලෝගේ මේක ගන්න ප්‍රියංකර ජයරත්න ගාව සාක්ෂි තියෙනවා කවුරු කවුරු. මොකද මේක හොරෙන් කරන්න බෑ. අනිවාර්යයෙන් මේක සෙට් වෙලා කරලා තියෙන්නේ. එතකොට රාජපක්ෂලා මේ වගේ කෙනෙක් දාන්නේ ඒගොල්ලන්ට මොන හරි වාසියක් බලාගෙනනේ. එතකොට අනිවාර්යයෙන් මේගොල්ලන්ට හොරෙන් මේම දේමක් කරා නම් ඌව අනිවාර්යෙන් ඊට කලින් එල්ලනවා. මොකද 10% එකම ඔක පිටපස්සේ ඉන්නවනේ. ඒකෙන් ඊට කලින්ම මෙයාට සරත් පොන්සේකට දුන්න දඩුවම දෙනවා. නමුත් ගෝඨාභය කාලේ මේ අත්අඩංගුවට ගත්තේ සමාජයෙන් ආපු දැඩි විරෝධය සහ මෛත්‍රීපාල සිරිසේනා මේ වෙනුවෙන් යමක් කරගෙන හිටපු හින්දා ඒ කාලය ඇතුළත. ඉතින් මේ ටික සහ ඊළඟ මෙයාගේ ජන්මගම දුරකථන ඒ කාලය ඇතුළත අරවින්ද කිසිල්ලා සහ ඒගොල්ලෝගේ ගෙවල් වලට කවුද කතා කරේ මොනවද කරේ සහ ඊට පස්සේ මෙයාත් එක්ක වැඩිම සම්බන්ධකම් තිබ්බේ ලෝයස්ලා. ඒකට ලෝයස්ලාගේ දුරකථන ඒවා බලන්න පුළුවන්ද කියන එක අපි දන්නේ නැහැ. නමුත් ඒගොල්ලන්ට කවුරු හරි බලපෑම් කරාද මේ සම්බන්ධයෙන් බලපෑම් කරලා මෙයාට කියන්න කියලා මොනවද කිව්වේ කියන එක සහ ඒ දේවල් වෙන්න පුළුවන්. මොකද බලයේ තියෙන තිබ්බ සහ තිබුණු අයට ඕන කෙනෙක්ගේ සම්බන්ධතාවයක් හොයාගන්න පුළුවන්, බලපෑම් කරන්න පුළුවන් සහ හිටපු දේ බාර වෙන්න හිටපු කෙනා මෝසමක් දාන්න හිටපු කෙනාට මැරෙන්න තරම් කවුද මේ තරම් සමාජයට අධික ලෙස මානසික පීඩනයක් ඇති කරලා බිය ගන්නලා මෙයාට මේක වෙන්න ඉඩ සැලසුවා වෙන්න පුළුවන්. එහිලා මැරෙන තත්ත්වයට පීඩනයකට ලක් කරාද කියන එක මේ දුරකථන විශ්ලේෂණ සහ මේකේ මෙයාගේ ලෝය සහ ලෝයට කවුද කතා කරේ ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම මෙයා සම්බන්ධයෙන් කවුද බලපෑමක් කරේ කියන එක බලා ගන්න පුළුවන්. ඊට අමතරව අරවින්ද සිල්වා සහ එයාගේ නෑනා කට්ටියම ඉන්නවා. ඉතින් එතකොට ඒගොල්ලන්ගෙමුත් තොරතුරු ගන්න පුළුවන් මෙයා කොයි වෙලාවටද කොහොමද ඇසුරුනේ කාටද කතා කරේ කවුද ආවේ ගියේ. එතකොට මේ ක්‍රමෙදියත් උනේ කවුද මේ දේවල් සහ තව දේවල් තියෙනවා. මෙතන තියෙන CCTV දර්ශන තියෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා ඒ CCTV දර්ශන බලුවොත් මේ මෙතෙන් ආවේ ගියේ කවුද වාහන පොඩ්ඩක් බලුවොත් ඒකත් බලා ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ එතකොට මේ කපිල චන්ද්‍රසේන දැන් අරවින්ද සිල්වා සම්බන්ධකම් තියෙනවා නම් ඒක වෙලා යාලා ගෙදර ඇවිල්ලා නැවතිලා ඉන්න තරම් පුළුවන් නම් එතකොට මේක ඇපාරන් එනකම් මේක සමහර විට රටින් පන්න ගේමක් තියෙන්න ඇති කියන එක තමයි ලොකුම සැකේ තියෙන්නේ. මොකද පවුල කෙනෙක් එතෙන් ලියලා ගියොත් ඌ අනිවාර්යෙන් අත්අඩංගුවට ගන්නවා අරයා වෙනුවෙන් අපෝන නිසා. එතකොට ඒක නොවි කවුරු නොදන්න කෙනෙක් මේක කාගේ හරි මාස්ටර් ප්ලෑන් එකක් නොදන්න කෙනෙක් මේවා කරලා ඊට පස්සේ රටින් පැල්ලයන්ට ඕන තරම් වටේ බෝට්ටු තියෙනවා මුන්ට ඕන තරම් සල්ලි දෙන ඩොලර් මිලියන් ගණන් හොරකම් කරපු පඩියත් මිලියන් ගණන් ගත්තේ උනේ. එතකොට කපිල චන්ද්‍රසේනගෙන් පඩිය එහෙම බලන්න. එතකොට නාමල්ට අර ගෑනු යව්වේ කවුද කපිල චන්ද්‍රසේනද කවුද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. ශ්‍රී ලංකාවෙන් එකෙන් පඩි ගත්තා. ඉතින් මේ වගේ කතන්දර ගොඩක් මේක පිටිපස්සේ තියෙනවා. ඒකින්ද අපි බලන්නේ මොකක්ද වෙන්නේ කියලා. කෙන්ද රජයත් මේ වෙලාවේ දෙවිය පසුතාවයක ඉන්නවා. මොකද මේවා වෙලා තියෙන්නේ මේගොල්ලෝ අවශ්‍ය වෙලාවේ ඒගොල්ලෝ බලයටපත් වෙලා ඒ උණුසුම පිට මේ තීරණ ගත්තා නම් මේ රටම එකපාරට කන පිට ගහන්න තිබුණා. දැන් ඔකේ යන්න ඇරලා දැන් පාර රාජ්‍ය නැගිටලා තියෙන්නේ. දැන් අනුරලාටත් මොකද අනිත් අය දැන් ඔක්කොම එකතු වෙලා රටක වෙනම භීෂණයක් දැන් ඇති වෙන තත්වයකට එනවා. 12 වෙනිදා හරිම භයානක තත්වයක් ඇති වෙන්න පුළුවන් රටේ. ලොකු පිරිසක් ගෙන්නනවා. ඉතින් පොලිසිය මේ වෙනුවෙන් මොකද්ද කරන්නේ? ඒක වෙන්න අරිනවා නම් සාමාන්‍ය මේ රජයේ ආයතනයක් ප්‍රසිද්ධියේ මේගොල්ලෝ ගෙන්නනවා අනිවාර්යෙන් උසාවි නියෝගයක් කරා මේගොල්ලෝ විසිරුවා හරින්න පුළුවන්. ඇතුළේ වීම තහනම් කරන්න පුළුවන්. රජය විසින් මේකට අනිවාර්යෙන් පියවර ගන්න ඕන. අපිට මතකයි පහුගිය ආණ්ඩුවල තියෙදි කවුරු හරි උද්ඝෝෂණයක් පොඩ්ඩක් කරනකොට රනිල්ලා ගෝඨලා අනිවාර්යයෙන්ම උසාවි නියෝග අරගෙන ඇවිල්ලා පොදු තැන්වලවත් උද්ඝෝෂණයක් කරන්න දුන්නේ නැති කාලයක් මේ රටේ තිබුණා. ඉතින් මේ රටේ නීතිය අනුව පොලිසියට පුළුවන් මේව මහජන කැරවීමක් ඇති වෙන්න පුළුවන්. අයිතු ජනරාශිය මේක අරමුණු කරන්න වෙන දෙයක් මේ නීතියට බලපෑම් කරන්න. ඉතින් මේවා ඉස්සරහ කරබගෙන ඉන්නවා නම් ඉතින් ඡන්දෙ දුන්න කට්ටියටත් sorry.com වෙනවා පාර රාජ්‍ය නැගිටලා දෙන එක පොඩි දෙයක් නෙවෙයි. හිතන්න එපා. මේක 78 ඒ දූෂණයට භීෂණයට එහා ගියපු දැනකට මේ රටපත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒකට දැන් පසුබිම හදමින් යනවා. සමහර විට ඒගොල්ලෝ ඒකත් කරලා අන්තිමේට මේගොල්ලෝගේ ආණ්ඩුවටම තමයි ඊට පස්සේ දාන්නේ. මොකද මේගොල්ලෝ ඇත්තට ඒ දූෂණ භීෂණ කරපු පොදු කාර්යය ඒගොල්ලෝ තමයි දැන් මේ දේවල් රටේ මර්ධනය කරන්න කියලා වෙනම කැරලක් ගහන්න හදන්නේ. ඉතින් මේ වගේ දේවල් පටන් ගත්ත තැන් වලින්ම ඉවර කරන්න ඕන. මොකද LTT එකත් උනේ ඕකමයි. LTT එකත් පටන් ගන්න කාලේ අයින් කරා නම් මේ අවුරුදු 30 ගානක් අපිට යුද්ධ කරන්න මේ රටේ දෙමළ හෝ සිංහල කිසිම තරුණයෙක් සිවිල් ජනතාව අහිංසක අම්මලා ස්වාමීන් වහන්සේලා දරුවෝ කපල කොටලා මරණ තත්ත්වයකට මේ රටපත් වෙන්නේ මේ දේශපාලනකයන්ගේ අමනෝඥ ක්‍රියාවල්. එහෙම නැත්නම් මේ විශේෂයෙන් විදේශ රටවල් වල දේශපාලනය ගෞරවීය දේශපාලනයේ එක පැත්තක් තමයි රටවල් වල ප්‍රශ්න ඇති කරලා ඒ රටවල් නැගිටින එක වළක්වන එක. ඉතින් ඒ නිසා ඉදිරියටත් ලොකු අවධානමක් තියෙනවා. තලපති විජය කියලා එකෙක් ඉන්නවා. උන් ඊට පස්සේ බලපෑම් කරන්න යම් විදියකට පුළුවන් තරම් නංගු කියන්නේ කෝටි 5කට වැඩිය ජනතාවක් ඉන්න ලොකු ප්‍රදේශයක්. ඉතින් අපි බලමු. ඒක නිසා මේක පිටිපස්සේ තව සාක්ෂි ඕන තරම් ඉතුරු වෙලා තියෙනවා. සහ තව සැකතැන් තියෙනවා. මෙයාව ප්ලෑන් කරලා අනිවාර්යයෙන්ම රටෙන් පයින් කේස් එකක් තිබුණේ. නමුත් හදිසියෙම උසාවියෙන් ප්‍රශ්නේ ආවට පස්සේ මෙතනින් මේ වැඩේ කේස් වුණා කියලා දැනගත්තා. ඒක නිසා තමයි එතකොට අපි ඊළඟ ප්‍රශ්නේ ලෝයස් ළමකට මෙයාව එක්කන් ඉන්න ගෙදරට යන්නේ. හරිද? එතකොට මෙයාට සාමාන්‍ය ලෝය ගාවටනේ අපි යන්න ඕනේ. හැබැයි ලෝය අපි ගාවට එන්නේ මොකද්ද? එතකොට මේ ලෝයස් ළඟ මේක හොයලා දුන්නේ. මේ එතකොට අපි දන්න ඕන දෙයකට උපදෙස් දෙන්නේ ලෝයස් ළඟනේ. ඕක කරන්න එපා මේක කරන්න එපා. කලිමුත් තුනේ ඒක තමයි නිරු ප්‍රකාශයක් දුන්නේ. මෙයා දුන්න සාක්ෂිය සමහරට ලෝය අහන්නේ නැති. අහලා ඉවරලා අයියෝ ආයක කිව්වේ දැන් මොකද සර් මට අතින් කියන්න සිද්ධ වුණා. මේගොල්ලෝ කරපු බලපෑමට කටට උත්තර දීලා අහනකොට මට බෑ කියන්න බැරි වුණා. මේකින්ද මොකද කරන්න කියලා දැන් ඔබ නිරු ප්‍රකාශයක් දීපන් කියලා කියන්නේ. ඉතින් දිරුම් ප්‍රකාශ ගැන දන්නවා අපි අර කොළොන්නාවෙත් පොහොට්ටු මන්ත්‍රී කෙනෙක් අර බාස් කෙනෙක්ට සල්ලි දෙන්න නැතුව ප්‍රශ්නයක් කළා අපිට මතකයි තුවක්කු තියලා ඔක්කොම සිරස එහෙම ගියා.
ඔක්කොම වීඩියෝස් ටික ගියා මේ මනුස්සයාට ගහගන්න එක ඊට පස්සේ තුවක්කු දික් කරන එක මේ සියල්ලම වීඩියෝ ගත වෙලා තිබුණා. ඊට පස්සේ පහවදා පොලිසියට ගිහින් දිරුම් ප්‍රකාශයක් දීලා ඒක උන්නේ නැහැ කිව්වා. ඉතින් එච්චර සාක්ෂි දීදී එහෙම කරන්න මෙච්චර නීතිය මන් දන්නේ බාල්දු කරන්නේ නැහැ කියලා මේ මිනිස්සු. ඉතින් ඒ වගේ තත්ත්වයක් මේ රටේ තියෙන. ඒ කියන්නේ දිරුම් ප්‍රකාශ කියන්නේ තනිකරම පිළිගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඕන දෙකට සාක්ෂි මතනේ උසාවිය වුණත් මොනවා තිබුණත් පොලිසියෙන් වුණත් හරියට ගෙනල්ලා දුන්නත් ඒවා අනිත් අයට බොරු කරන්න අවස්ථාව දෙනවා මේක නෑ නේ කියලා තර්ක කරලා ඒක සීමාවෙන් ඔබටම ගිහිල්ලා තමයි තීරණයක් දෙන්නේ. ඉතින් ඒක හින්දා අනිත් දේ මේ සැකකාරවන්ට ඇයි මේ වගේ ප්‍රශ්න තියෙන අයට දැන දැන ආණ්ඩුව ආරක්ෂාවක් දුන්නා නම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. ඒකට ඇයි යාළගේ ලෝයස්ලා මෙයාට ආරක්ෂාවක් කිව්වේ නැත්තේ. එහෙම නැත්තම් මෙයාට තියෙන අනතුරු ගැන යා කලින් කියලා තිබුණා. එතකොට ඇයි කොමිසම පැත්තේ මෙයාට ආරක්ෂාව දෙන්න හෝ ආවේක්ෂණ කටයුතු කරන්න යම් අවසරයක් කිව්වේ නැත්නම් ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ තමයි. එතකොට උසාවියේදී මේ අපකාරය දෙනකොට ඒගොල්ලෝ දන්නේ නැද්ද මේ මුස්ලිම් එකේ නම කියව ගන්න බැරිද නැත්නම් මොනවා හරි අකෘතතාවයක් වෙලා මේක පාස් කරලා පස්සේ ඉහළට යනකොට ඉහළින් මේවා චෙක් කරනකොට කොහොමද මේ මුස්ලිම් දෙන්නෙක් ආවේ මේක වෙන්න බෑ මේ සිංහල මිනිස්සෙක් ඇඩ්‍රස් එක මෙහෙමයි මේ මෙහි තියෙන්නේ. ඒක පොඩි කෙනෙක් නෙමෙයි ඒගොල්ලෝ ඉහළ පැලැන්තේ මිනිස්සු. මහින්දලාට නෑකම් කියන අය. ඉතින් ඒක හින්දා එතන උසාවිය පැත්තෙම ඔක්කොම හොයන්න වෙනවා දවස් දෙක තුනක් යනකම්. ඇයි ඒගොල්ලොන්ට මේ වෙලාවේ ඩෙන්ටිටි එක අරගෙන අස්සම් කරන වෙලාවේ සල්ලි ගෙවන වෙලාවේ ඒක නෝනේ මෙතන මොන හරි අල්ලස් සීන් එකක් ගිහින් තියෙනවා. ලොකු කතන්දරයක් මේක ඇතුලේ තියෙනවා. ඉතින් මේවා අල්ලගන්න පුළුවන් තාම එයා සාක්ෂි ඉතුරු කරලා ගිහින් තියෙන්නේ. තව ඕනනම් එයාට තමාර විතලියුමක් ක්ලියර් කරලා කොහේ හරි සංගමලා ඊමේල් කරලා හරි ළඟින් ආශය කරපු අය එවුවනම් එයාගේ ලැප්ටොප් ජංගම දුරකථන මේ සියල්ල පරිශීලනය කරනකොට ඔක්කොම හොයාගන්න පුළුවන්. ඉතින් මේකේ වැඩි පස්සෙන් පස්සට පන්නගෙන යන එක තමයි. ඉතින් මිනිස්සු ඔක්කොම හැරගෙන බලාගෙන ඉන්නවා. අපි බලමු ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ කපිල චන්ද්‍රසේන මරුණට තව සාක්ෂි එහෙම මෙතනදී මොකද එයා වැඩිකාරය වෙලා ඉවරයි. දැන් අනිත් අය එතකොට ප්‍රියංකර ජයවර්ධන වැරද්ද පිළිගෙන ඉවරයි. මේ වෙනකොටම රජයේ සාක්ෂිකාරයෙක් කරන්න මම ඔක්කොම කියන්නම් කියලා තියෙනවා. ඉතින් කොමිසම පැත්තෙන් බලන්න මේ වගේ සාක්ෂිකාරයෙක් වෙන්න බලන කෙනෙකුට එයාගේ කතාව කියන්න අවස්ථාව දීලා ඊට පස්සේ දෙවනු අධිකරණයේ මාර්ගයෙන් මෙයාව මේ රජයේ සාක්ෂිකාරයෙක් කරනවද නැද්ද කියන එක දෙවනුව කරන්න ඕනේ. ඉතින් පළවෙනි වතාවේ නෑ ඔබ සාක්ෂිකාරයෙන්නේ වැඩිකාරයෙක්ව මේ මිනිස්සු පැකිලෙනවනේ තමන් දන්න දේ හරි කියන්නේ. එතකොට කොමිසම පැත්තෙම ඒගොල්ලෝ දැනගන්න ඕන. කොහොමද මේ මිනිස්සුන්ගේ ගන්න තියෙන දේ ගන්න එක. පසුවනේ කරන්නේ හැම දෙයකම මිනිස්සු රැවටීම කරන්නේ. එතකොට මේ අපිට ලෝයස්ලා වුණත් ඕන අපරාධකාරයෙක් කිව්ව මම මැරුවා කියලා මැරුවේ නෑ කියලා තමයි ආතර්ක කරන්නේ. කවදාවත් ඒ ලෝයකින් කියන්නේ මම මැරුවා තමයි මගේ මේ දඩුවම ලිහිල් කරන්න කියලා එහෙම කවදාවත් කියන්නේ මම හිතන්නේ මේ නීතියේ තියෙන ප්‍රශ්න. ඉතින් ඒක ලෝයස්ලාටවත් අධිකරණයටවත් මේ සිස්ටම් එකේ මේවා හදන්න ඕන අලුතෙන්. එතකොට එහෙම කාටවත් ඒ විදිහට වැඩ කරන්න බැරි වෙන විදිහට නීතියේ තියෙන ප්‍රශ්න ටික හැදුවොත් මේ රට ගොඩ ගන්න පුළුවන්. ඉතින් ඒක හින්දා ලෝයස්ලාට තියෙන එකම දේ තමයි නීති උපදෙස් ගන්න ලංකාවේ ඕන තරම් දැන් තියෙනවා. හරිද? හැබැයි ලෝයස්ලාට තියෙන මිනිස්සුන්ගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් මූලික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටින එක ඇරෙන්න ඇත්ත බොරු කරනවා බොරු ඇත්ත කරන මම හිතන්නේ මේක කෙරෙන්න ඕන දෙයක් කියලා. ඒ නිසා මේකට ස්වාධීන රජයේ ආයතන උසාවිය පැත්තෙන් අධීක්ෂණයක් එහෙම නැත්නම් පරීක්ෂණ ආයතනයක් පිටවන්න ඕන. CID සහ පොලිසිය මේ වගේ වෙන වෙනම කරන පරීක්ෂණවල ප්‍රතිඵලයක් විදිහට උසාවියට තියෙන සාක්ෂි ටික බලලා ඒ විමර්ශනවල ප්‍රතිඵල වලින් කෙනෙක් හරි වැරදි කරනවා ඇරෙන්න ඊට අමතරව මාධ්‍යවේදීෝ ඉන්නවා. මේ අයටත් අවස්ථාවක් දෙන්න ඕනේ. යාගොල්ලෝගේ දන්න දේවල් සබ්මිට් කරන්න මේක ප්‍රශ්න කරන්න. අන්න එහෙම අවස්ථාවක් දුන්නොත් අපි දන්නා මේක කරගන්න පුළුවන් කියලා. ඉතින් ඔය ටික තමයි මේක ගැන අපිට තියෙන කාරණා. ඒකින්ද මේක යට ගන්න බැරි වෙයි අනිවාර්යයෙන්ම. ඒකින්ද මේ නීතියේ තියෙන ප්‍රශ්න ටිකත් මේ ආණ්ඩුව විසඳලා ඒ ටික කරා නම් අනේ දෙයියනේ කියලා මේ රටේ අපිට ජීවත් වෙලා ඉන්න පුළුවන්. ඒකින්ද හැමෝට සාධාරණ නීතියක් අපරාධකාරයෝ වෙන්නේ උසාවියෙන් තීන්දුවක් දුන්නා වුණාට අපරාධකාරයෝ බේර ගන්න කොතනකවත් වෙන්න හෝ නොවුණා හෝ එයාගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් මේ ලෝයර් මහත්තුරු එහෙම නැත්නම් නීතියේදී මේ අය පෙනී සිටින නීතිඥ මහත්තුරුන්ට අවස්ථාව ලැබුණා නම් ඔවුන්ගේ වෘත්තියත් කරුණම් මුතියාගෙන කරන්න පුළුවන්. සහ මේගොල්ලෝගේ බොරු නඩු දැම්මොත් ඒගොල්ලෝගේ දේපල වලින් ඒ යන වියදම් රාජසන්තක කරගන්න ක්‍රමයක් හැදුවොත් කවුරුත් බොරුවට නඩු දාන්නේ නැති වෙයි. කවුරුත් බොරුවට රස්තියාද වෙන්නේ නැති වෙයි. මොකද අනිවාර්යයෙන්ම උසාවියෙන් තීන්දුවක් නිදහස් කරොත් ඒ කෙනාට අගතියක් වුණොත් අනිවාර්යයෙන්ම නිරීක්ෂණ පරීක්ෂණ කරන ආයතන වල නිලධාරීන්ට අනිවාර්යයෙන්ම මේකට සාපේක්ෂව දඬුවම් ලැබෙනවා. මොකද බොරු දේවල් දුන්නොත් කෙනෙක්ගේ ජීවිතේ සියලු දේ නැති වුණාට පස්සේ කීර්තිය Tamanට රැකියාවක් කරගන්න සියල්ල නැති වුණාට පස්සේ මේ වගේ කෙනෙකුට වෙන අගතිය කීයටවත් පියවන්න බෑ. ඒකෙන් තමයි නීතිය ඇතුළේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඒ නිසා ලෝයස්ලාගේ යාලට මේ සිස්ටම් එක හදලා තියෙන්නේ. ඕන අපරාධකාරයෙක් තමයි ළඟට ආවොත් එයාගේ රහස් රකින්න සහ ඒගොල්ලෝ බේර ගන්න. ඉතින් අපිට ඒගොල්ලොන්ට වරදක් කියන්න බෑ. නමුත් මේ නීතියේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕන. එතකොට කෙනෙක් ඇවිල්ලා කිව්වා මගේ අද මෙහෙම වරදක් වුණා. මට මේ මෙතන නීතියෙන් අපිට මට තියෙන උපරිම පිළිසරණ Tamanට ලැබෙන්න පුළුවන්. නමුත් ලෝය කෙනෙකුට කවදාවත් මේ තමන්ගේම පැත්තේ ඉන්න කෙනාව බේරන්න බෑ. ඒක හරියම ප්‍රශ්නයක්. ඊළඟ නීතියේ මමහලා තියෙනවා. සමහර තැන්වල තියෙනවා Tamanට ඕන නම් කිසි දෙයක් නොකිය ඉන්න පුළුවන් කියලා. කියන අත්අඩංගුවට ගත්තත් Tamanට කැමති නම් තමන්ට එක නොකිය ඉන්න එක එහෙම නැත්තේ ඒක හරි පුදුම නීතියක් මට තේරෙන්නේ නැහැ. තමන් නොකිය ඉන්න පුළුවන්. ඒකට සමහරවල් කියන සාක්ෂිකාරයෙක් සගවා තැබීම ආරක්ෂා කරගත්තත් අත්අඩංගුවට ගන්න. හැබැයි සාක්ෂියක් තමන් දන්න තොරතුරක් හංගන එකත් ඊට සමාන වරදක් වෙන්න ඕනේ. ඉතින් බොරු කියන්න බෑනේ ඒක. මොකද රජයේ මේ සල්ලි අපේ සල්ලි මේ හැම දෙයකටම හැම තප්පරෙම වියදම් වෙන්නේ. ඉතින් ඒ නිසා මේවා ගැන තව පොඩ්ඩක් ඔය නීතිය කරන අය ඇඟිල්ල දික් කරනවා වගේම දිව දානවා වගේම අනිත් ඒවලුත් පොඩ්ඩක් හිතලා බලන්න වෙයි. හරි thank you අපි බලන් ඉමු. අපි ඉස්සරහට එන අප්ඩේට්ස් ඉස්සරහට තියෙන ටෙස්ට් මොනවාද කියලා අපි බලමු. මේකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ වෙනකමුත් තාම සාක්ෂි 99ක් මිතුරුයි. ඒක නිසා අනිවාර්යයෙන්ම 12 වෙනිදාට තමයි වැඩේ තියෙන්නේ.
මේ රටේ අනිවාර්යයෙන්ම ඉතිහාසයේ ලියවෙන දවසක් වෙයි කියලා අපි හිතනවා. ආපහු මේ පොහොට්ටුව බලන්නේ අධිකරණ හරි කිනි තියලා යාපනයේ පුස්තකාලගෙන තිබ්බා වගේ ඒවා කරගෙන UNP. ඉතින් එහෙම කරලා හරි මේ රටේ භීෂණයක් ඇති කරලා හරි අනිවාර්යයෙන්ම තමන්ගේ ඔය කරපු මහයුන් ටික බේරගන්න එක තමයි කරන්නේ. ඉතින් මිනිස්සු විදියට අපි අවදි වෙන්න ඕනේ. ඉතින් මේකේ තව ලොකුම ඛේදවාචකය අපි ඊළඟ කතාවකදී කතා කරගමු. මට කියන්න තියෙන්නේ මෙතන ප්‍රශ්න ගොඩක් ඉතිරලා තියෙනවා. ඒ කොහේ හරි පරීක්ෂණයක් ඇතුලේ අනිවාර්යයෙන්ම මේකේ අගමුල හොයාගන්න පුළුවන්. එක්ක මෙයා අනවශ්‍ය පීඩනයකට ඇති කරා. අපි දන්නවා සාමාන්‍යයෙන් වැඩි ඕනේ නැහැ මේ සෝෂල් මීඩියා වල කවුරු හරි පොඩ්ඩක් ඔය කියන අයට බලින්නකෝ. එතකොට මේ වහල්ලු මොකේ හරි ඉන්න වහල්ලු ඉන්නවා නම් උන් අරුන් වෙනුවෙන් සමහරු ඉන්නවා. ඒ කතා කරලා මරණ තරජන කරනවා. ඒ කියන්නේ උන්ට තරන්න බෑ. උන්ගේ මැක්කොන්න බෑ. බල්ලගේ බල්ලට කේස් එකක් වෙනකොට ඉන්න. එහෙම වුන් ඉන්නවා. ඉතින් එහෙම එකෙක් හරි මරණ තරජන කරන්න වනික මේගොල්ලෝ කරන්න ඕන ඩිරෙක්ට් කරන්නේ නැහැ. ඉතින් කොහේ හරි ඈත ඉන්න එකකට වැඩේ බාර දීලා ඩුබායි හරි එකකට ඌ එහෙන් තව එකෙකුට කෝල් කරලා ඔහොමම නෙට්වර්ක් එකේ ගිහින් අන්තිමට වැඩේ කරන්නේ කවුද? ජීවිතේට අල්ලන්න බෑ. ජීවිතේට අල්ලන්න බෑ. ඉතින් මේ හැමදේම වෙලා තියෙන්නේ එහෙම තමයි කච්චගේ මරණ ඉඳන්. ඒවා සම්පූර්ණ වෙන ලයින් වලින් තමයි ඉන්නේ. ඩිරෙක්ට්ම අපි හිතන ඔය කිසිම කෙනෙක් ඔය රාජපක්ෂ කල්ලිය මොකෙක්වත් එහෙම ඩිරෙක්ට් කහවලාට කතා කරලා මූට ෂොට් එක දීපන් කියන්නේ නැහැ. ඔකේ තරවකාරයෝ ඉන්නවා. උන්ට කතා කරලා කියනවා මූට මේමයි වැඩේ කොහොමද කරන්න ඕනේ. ඒක ඉතින් රවුමි යන්නේ. ඒකවල ජීවිතේට හොයන්න බැරි ලින්ක් ඈත ඒ වගේ තමයි ඔය වැඩ වෙන්නේ. ඉතින් ඒකින්ද අපි නොහිතන තැන් වලින් පණිවිඩ යනවා. ඒකින්ද ඔය විමර්ශන වලට අහු වෙන්නේ නැහැ. ඉතින් ඔක තමයි රටේ තත්ත්වය. තමයි අපේ තත්ත්වය. ඉතින් හරිම භයානකයි සෝචනීයයි. ඉස්සරහටත් මේ වගේ සාක්ෂි බොහොම සූක්ෂම විදිහට නැති වෙනවා වෙන්න පුළුවන්. ඒකින්ද අපි පරිස්සමෙන් ඉමු. මේ ආණ්ඩුවටත් මේක කරන්න බැරි නම් දෙයියන්ගෙන් පිටයි. හැබැයි තව පිරිසක් නැගිටි. හැබැයි දැනට ඉන්න මේ එකෙක්වත් අන්න 225 එපා කියන තැන අපිට ඊළඟ අවුරුදු කිහිපය ඇතුළත අපිට තීරණය කරන්න වෙයි. මීට වැඩි ඇවිල්ලා එක දවසකින් දෙකකින් මාසකින් දෙකකින් සම්පූර්ණ පෙරලියක් කරන්න පුළුවන් ආණ්ඩුවක් කරන්න මේ වගේ ලොන්ත විදිහට මේ සාධාරණය කෙරෙන්න ඕන. හැබැයි මීට වැඩි තද වෙන්න ඕන නීතිය. මේ පාර රාජ්‍යයට බය වෙලා ඉන්නේ. අහු වෙලා ඉන්නේ. මේක මාධ්‍ය විතරන්නේ මාධ්‍ය හමුදාව පොලිසිය ඊට පස්සේ SDFද මේ හැමෝටම චෝදනා තියෙනවනේ. ඊට පස්සේ කහකඩ සංස්ථාවේ ඉන්නවා සමහරව. ඉතින් මේ ඔක්කොටම පයේ මේ හැමදේම කලින් තීරණ ගන්න මිනිහෙකුට හැමදේම රැවුලයි කඳයි ඔක්කොම බේරන්න බෑ. නමුත් මැන්ඩේට් එක දුන්නේ මොකද්ද කියලා උන්ට අමතක වුණා. උන්ට මැන්ඩේට් එක නෙවෙයි අමුඩෙත් නැතුව තමයි යන්න වෙන්නේ. මොකද මිනිස්සු ඉස්සර වගේ නෙවෙයි දැන්. හරි දැනුවත් ඒකින්ද දැන් මාධ්‍ය පාවිච්චි කරලවත් එයාලගේ බලය පාවිච්චි කරලවත් මම හිතන්නේ උන්ට වල පය මිනිස්සු දැන් ඉන්නේ කියලා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. හරි thank you අපි ඊළඟ වීඩියෝ එකකින් හමු.